අවසරයි ස්වාමීන් වහන්සේ. අපි දැන් මේ සමාජයේ ජීවත් වෙනකොට මේ දික්කසාද වීම බහුලවම අපිට දැන් අහන්න දකින්න ලැබෙනවා. ඒවා ඒ පිළිබඳව මේ ධර්මානුකූල විසඳුමක් අපිට ලබා ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ? ඇත්තටම ජීවිතය ගත්තාම අපිට කවදාවත් අපිට ගැළපෙන කෙනා හම්බෙන්නේ නැහැ. ඒක තමයි ලෝකේ ඇත්ත. මොකද අපි හැමෝගෙම තියෙන්නේ සසර ගනුදෙනුවක්නේ. ඒ ගනුදෙනුවේදී අපි ඇවිල්ලා තින්නේම අනිත් එක්කෙනාගේ ගනුදෙනු පියවන්න. ඔක තමයි ඇත්ත කතාව. අපිට අවශ්‍ය අපි හිතන පතන විදිහට කෙනෙක් අපිට හම්බෙන්නේ නැහනේ. එතකොට හිතන පතන විදිහට කෙනෙක් හම්බෙන්නේ නැත්තේ ආයි ගනුදෙනුවක් හදන්න නිසා. ඇත්ත කතාව. ධර්මයෙන් බැලුවොත්, ගැඹුරින් බැලුවොත්. එතකොට ඒ ගනුදෙනුව තමයි අපි හැමතිස්සෙම සංසාරේ අරන් යන්නේ. එතකොට අපි දැනගන්න ඕන මේ ගනුදෙනුවක් තමයි අපේ තියෙන්නේ. අපි ආදරයට කවුරුවත් බඳින්නේ නැහනේ. ලෝභයක් තමයි බඳිනකොට. ලෝභයේ උච්චතම අවස්ථාව රාගයයි කියලා තමයි අපි දන්නේ ධර්මයෙන්. එතකොට මේ ලෝභය නිසා තමයි අපි බඳින්නේ. ඒතර කසාදයක් බඳම. එතකොට ආදරයක් කියන්නේ සංකල්පයක්නේ හදාගත්තු. එතකොට මේ ආදරය කියලා හදාගත්තු සංකල්පයට අනුව අපි ජීවත් වෙනකොට අපිට හැම මොහොතකම හම්බෙන්නේ අපිට නොගැලපීමක් තමයි. ගැලපීමක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේ ධර්මයේ තුලින් අපි ඒ නොගැලපීම ගැලපීමක් කරගන්න ඕන. ඒ විදිහට තමයි ජීවත් වෙන්න ඕන. එතකොට දැන් අද වෙනකොට සමාජයේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මහත්ය බලාපොරොත්තු වෙනවා නෝනාගෙන් දේවා. නෝනා බලාපොරොත්තු වෙනවා මහත්යගෙන් දේවා. එතකොට එතන තියෙන්නේම නොගැලපීමක්නේ. මගේ සිතේ හට ගන්න සිතුවිලි වෙනස්. අදහස්. නෝනාගේ අදහස් වෙනස්. අඩු ගානේ දැන් බුදුහාමුදුරුවෝ කියන විදිහට බැලුවොත් මේ අම්මගේ සිතුවිලි නෙමෙයි පුතාට තියෙන්නේ. පුතාගේ සිතුවිලි නෙමෙයි තාත්තට තියෙන්නේ. මොකද අම්මයි තාත්තයි එකතු වෙලා හැදුවා කියලා අම්මයි තාත්තයි දෙන්නම ප්‍රින්සිපල් උනායි කියලා පුතාගේ සිතුවිලි බේද කුඩු බොණ්ඩ යන්න. ඒ වගේ අපි කසාදයක් බඳින කෙනෙක් වුණාට පස්සේ එයා ඇත්තටම දන්නේ නැති කෙනෙක් නේ අපි බඳින්නේ. ඒ බඳින කෙනා අපිට ධර්මයේ තුලින් හරියට මේ ධර්මයේ තේරුම් අරගෙන නොගැලපීම හදාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඇත්තටම ලෝකේ ලොකු භාගයක් ඉතින් මේ ධර්මයේ තුලින්. එතකොට එහෙම දාන්න නැතුව කෙනෙක් ගහගෙන මරාගෙන රණ්ඩු කරගෙන වේගෙන් ඩිවෝස් වෙනවා නම් එයා ආයෙ කෙනෙක් බැඳලා කියමුකෝ. ඒ බැඳයි කියලාත් එයාට සැනසීමක් හම්බෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ කවදාකවත් මිනිස්සෙක් අපිට එහෙනම් සෝහන් වෙලවත් ඉන්න ඕන. නැත්තම් අනිවාර්යයෙන්ම මේ බඳින හැම කෙනෙක්ම අපි හිතන් ඉන්නවා ගැළපෙනවයි කියලා. ගැළපීමක් තියෙනවා. ඒක ටිකක් කල්යදී වෙනස් වෙනවා. මුලින් බඳිනකොට ආදරේ නේ. දෙන්න එකට හරි සතුටින් අයිස් එක කන්නේත් එකට නේද? අපි හිතනවා සාමාන්‍යයෙන් බස් එකේ ගියත් එක සීට් එකේ ඉඳන් යන කාලයක් එනවනේ. ඒ කාලේ ගියාට ටික කාලයක් යනකොට එයාගේ නොගැලපීමක් හම්බෙනවාමයි කෙනෙක්ට. එතකොට මේ නොගැලපීම කියන්නේ මගේ ඇත්තටම බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව අපි බැලුවොත් එහෙම නොගැලපීමක් නෙමෙයි තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා මගේ තණ්හාවට අනුව. එයා මට මෙහෙම කරයි. එයා මට මෙහෙම කඩෙන් මොන හරි දෙයක් බලාපොරොත්තු වෙන. ඒ බලාපොරොත්තුව කියන්නේ තණ්හාවක්නේ. නේද? එතකොට මේ තණ්හාවනේ බුදුහාමුදුරුවෝ දුරු කරේ. තණ්හාවක් නැතුව අපි උපේක්ෂාවෙන් ලෝකේ දිහා බලන්න පුළුවන් නම් මට දෙයක් මේ එයා දුන්නත් හොඳයි නැතත් හොඳයි කියන තැන ඉන්න පුළුවන්. ඒක ඉතින් ධර්මානුකූලව ධර්මයෙන් හොඳට ගලපලා බැලුවොත් නම් එහෙම ඉන්න පුළුවන්. ඒකයි විසාකාවට කිසි ප්‍රශ්නයක් නැති තණ්හාවනේ දුරු කළාදී ඕන දෙයක් අතාරින්න පුළුවන් දෙයක් තිබ්බ විසාකාවට. ඒකනේ මේක පළඳනාවක් දුන්නගේ. අපි නම් කරාමු දෙකවත් දෙන්න බෑනේ නේද? එතන අපි ආසයිනේ. එතකොට මේ ලෝකේ සත්‍ය දන්නේ නැති නිසා අපි හැමතිස්සෙම ඇලෙනවා ගැටෙනවා. ඔක තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම අපි වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඇලීමක් ගැටීමක්නේ. ඇලීමක් ගැටීමක් තමයි ජීවිතය කියන්නේ. ජීවත් වෙන හැම මොහොතකම වෙන්නේ එක්ක හොඳයි එක්ක නරකයි. ඕක අපි තේරුම් ගන්න ඕන ධර්මයේ තුලින්. අපිට සාමාන්‍ය විදිහට ඕක කෙනෙක් කිව්වට ගහ ගන්න එපා, බැන ගන්න එපා, හොඳින් ඉන්න කියලා කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ. කොච්චරවත් ඔය ජීවත් වෙන ටික කාලෙදී අනිවාර්යයෙන්ම එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක හොඳයි, එක්ක නරකයි. ඕක තමයි සිද්ධ වෙන්නේ. අපි කියනවානේ මල ගෙදරකට ගිහිල්ලා අපේ යාළුවගේ අම්මා මැරිච්චාම අපි කියනවා අඬන්න එපා. මේ ඔයාගේ අම්මා මැරෙනවා ඔහොම තමයි මිනිස්සු මැරෙනවා කියලා කියන කතාවක් තියෙනවා. එනකොට මගේ අම්මා මැරිච්චාම මට දුකයිනේ. ආන් ඒ වගේ තමයි අපි ගෙදරකට ගිහිල්ලා කිව්වහට ඕක එහෙම කතාවක් වෙන්නේ නැහැ. මේ ධර්මයේ ගැඹුරින් මිනිස්සුෙකුට තේරෙනවා මං ඇලිලා ගැටිලා තියෙන්නේ මහත්යාගේ නරක නිසා නෙවෙයි මගේ හිතේ උපදින තණ්හාව නිසා කියලා. දැන් අපි භව ජීවිතයක් ගත කරනකොට මම කැමති දෙයක් මහත්යා කරලා දුන්නේ නැත්නම් මට දුක එනවා. නේද? එතකොට ඒ දුක එන්නේ ඇත්තටම මේ නෝනා කරලා දීපු නැති නිසා නෙවෙයි. ඒ නෝනා කරලා දීපු නැති නිසා දුක එනවා නෙමෙයි. මගේ හිත අවබෝධ නැති නිසා මම ඒක එළියට බහලා බලලා කියනවා
මෙයා මට මේක කරලා දුන්නේ නෑනේ කියලා. නමුත් මේක තියෙන්නේ හිතේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ හිතේ ප්‍රශ්නයක් කියන්නේ මගේ හිත අවබෝධ නැති නිසා මම කොයි වෙලාවෙත් ජීවත් වෙනවා කියන්නේ එළිය බලාපොරොත්තුවක් ඇතුව. ඒ බලාපොරොත්තුව නැති කඩා වැටෙනකොට ඇයි ඕනම මිනිස්සෙක් කැමති සතුටටනේ. දැන් අර හම්බෙන්නේ දුකනේ. එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ ලෝකේ දුකත් වෙනවා සැපත් වෙනවා. සැප දිගටම තියෙන්නේත් නැහැ. දුක දිගටම තියෙන්නේත් නැහැ. මේ සැප දුක කියන එක වෙනස් වෙමින් යන එක. අපි සාමාන්‍ය හිතමුකෝ ප්‍රඥාවන්තයා කියන එකත් අපි තේරුම් ගන්න බෑ. ප්‍රඥාවන්තයා කියන්නේ මේ උගත්කමට නෙමෙයි. දැන් අපි හිතමුකෝ හොඳ උගත් නෝනා කෙනෙක්. දොස්තර නෝනාටත් ප්‍රශ්නේ නේකනේ. උගතා කියන එකයි ප්‍රඥාවන්තයා කියන එකයි දෙකක්. හොඳේ. එතකොට ප්‍රඥාවෙන් බලනවා කියන්නේ ධර්මානුකූලව බලන එක. ඒක සම්මාදිට. එතකොට දැන් අර නෝනා මහත්ය මොනවා හරි කරලා දෙන්න කිව්වහම ඒක නොකරලා දුන්නාම තරහක් එනවා නම් මං ඒ වෙලාවේ දකින්න ඕන මගේ මොකක් හරි මේ ගිය සංසාරේ එක්ක විපාකයක්. එහෙම කර්ම විපාකයක් විදිහට දකින්න ඕන. කර්ම විපාකයක් විදිහට දකින්නකොට අපිට ටිකක් ඒ වෙලාවට හරි සිත පොඩ්ඩක් වෙනස් වෙනවානේ. එතකොට ඒ ප්‍රශ්නේ එතනින් ඉවර නැහැ. අපි හැමතිස්සෙම වෙන්නේ අපි ප්‍රශ්නයක් අල්ලගෙන ඉන්නවා ජීවිතේ. ඒ ප්‍රශ්නේ ඒ මොහොතට අතාරින්න පුළුවන් නම් ඒ මොහොතට විතරක්වත් අපිට දැන් හැමතිස්සෙම ප්‍රශ්නනේ ජීවිතේ ඔය මොකක් හරි ප්‍රශ්නයක් එනකොට ඒ මොහොතට අතාරලා පොඩ්ඩක් අපි නිවෙන්න ඕනේ ඒ වෙලාව. නිවිලා කල්පනා කරන්න ඕන මං අර ප්‍රශ්නය අතාරපු නිසාද කොච්චර සතුටුයිද කියලා. දැන් අද වෙනකොට හිරවල් වල ඉන්නවනේ ඕන තරම් අය චූටි ප්‍රශ්නයක් නිසා ජීවිතේම නැති කරගෙන තියෙනවා. ඒ වෙලාවට බුදුහාමුදුරු කියනවානේ මග අරින්න කියලා. ප්‍රශ්න එනවා. දැන් බුදුහාමුදුරන්ටත් ඔහොම ප්‍රශ්නයක් එනවානේ. බුදුහාමුදුරන්ට අර චින්චිමානිකාව ඇවිල්ලා එක එකව කරන අර මිනිසෙක් වල්ලලා පිටිපස්සේ දාලා බුදුහාමුදුරු මැරුවේ කියලා අහලා ඇතිනේ. එතකොට ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරු කතා කරනවා. යම් භාග්‍යතුන් වහන්සේ මෙච්චර දේවල් කියලා දීලත් අපිට මේ මිනිසු කරන දේවල් යම් අපි මෙතනින්. එතකොට උන්ට බුදුහාමුදුරු කියන්නේ අපි මේක ගියයි කියලා අපිට තව තැනකට ගියත් ওই ප්‍රශ්නේ එනවා. නමුත් අපි ඒ වෙලාවට හිත හදාගෙන ඉමු කියන එක කියන්නේ. මේ දැන් මේ එතන ගියා කියලා වෙන පන්සලකට ගියයි කියලා ඔක වෙනස් වෙන්නේ නැහැ. ඔය කර්මයක් නෙන්නේ. ඒ කර්මය කොහෙන් හරි එනවා ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්න විසඳන්න අපිට තියෙන ඒ මොහොතේ ඒ හිතට එන සිතුවිල්ල පොඩ්ඩක් අපි ඒ මොහොතට සමතේකටපත් කර ගන්න ඕන. ඒ ඉඳලා ඉවරලා බලන්න ඕන ටිකකින් මහත්ය නිසා නෙවෙයි මට මේ ප්‍රශ්නේ ආවේ. මගේ හිතේ තිබ්බ ප්‍රශ්නයක් නේ කියලා මට තේරෙන්න ගන්නවා. ඇයි මේ මහත්ය ඒ වෙලාවේ කියපු බැනපු එකට නෙවෙයි, එයා කරලා දීපු නැති එකට නෙවෙයි මේක වෙන්නේ. මම චුට්ටක් නිදහසේ කල්පනා කරලා බලපුවාම ඒ මොහොත මග ඇරියානම් ඔය ඩිවෝස් වෙන එක පොඩ්ඩක් ඇත්තටම අඩු වෙලා යයි කියලා හිතනවා නේද? ඒ කියන්නේ ඒ මොහොතට දෙන්නට දෙන්න ගැටීම වැඩි වෙන එක නෙවෙන්නේ. ඒ මොහොතේ පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා නම් අපි දෙන්න ඩිවෝස් වෙන එකද හොඳ? දැන් මම තව මෙයා අතරලා තව එක්කෙනෙක් ගත්තා කියලා අපිට හොඳම කෙනෙක් හම්බෙන්නේ නැහැනේ ලෝකේ. එයායි දැන් මෙයාගේ තියෙන පොල් ගන්න නැති කෙනාට එයා සමහරට මේ ඊටත් එහා දෙයක් කරලා දෙන්න නැති කෙනෙක් වෙන්න පුළුවන් නේ. දිගටම නිදින කෙනෙක් වෙන්න පුළුවන් ගෙදර. ඒ වගේ අපි එකක් අතෑරලා තව එකක් හොයාගෙන ගියයි කියලා සැනසීමක් ලැබෙන්නේ නැහැ ලෝකේ. අපි මේ ප්‍රශ්නයක් එනකොට අර ටිකෙන් අපි දැන් ඒ වෙලාවට මිදිලා සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඒ වෙලාවේ මිදිලා මට හිතෙනවා මේ ධර්මයෙන් කොහොමද මේකට පිහිටක් ලබන්නේ කියලා. අන්න එහෙම හිතුනොත් අපිට හරි කෝල් කරලා හරි අහන්න පුළුවන් නම් මේක වෙන්නේ කොහොමද කියන අන්න ධර්මයට ටික ටික නැඹුරු වෙන්න ගන්න. ඒ කියන්නේ මේ ලෝකේ ධර්මය අවබෝධ කරගත්ත හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නවා කියන්නේ මේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක්මයි ධර්මයට එන්නේ. ප්‍රශ්නයක් නැති කෙනෙකුට ධර්මයට එන්න ඕනේ නැහනේ. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි භාගේ තියෙනවනේ, යාන වාහන තියෙනවනම් ඔක්කොම තියෙනවනම් එයා සාමාන්‍යයෙන් හිතමුකෝ අපි සැපමයි විඳින්නේ කියලා. එයා ඊටියා සැපක් ලෝකෝත්තර සැපක් ගැන දන්නේ නැහනේ. එයා හිතන් ඉන්නවා මට ලෝකයේ මගේ මහත්යත් හොඳයි, දරුවන්ටත් අසනීප. හැබැයි දරුවන්ට අසනීපයක් එන්නේ නැති වෙන්න බෑනේ. ලෝකේ අනිත්‍යයිනේ. කොයි වෙලාවෙ හරි මේ අපිට දුකක් එන්න ගන්නවා. අන්න එදාට තමයි මිනිස්සේ ධර්මයට නැඹුරු වෙන්නේ. එදා වෙනකන් හොඳට කාලා බීලා නටලා ඉන්නවා. මොනවා හරි ප්‍රශ්නයක් එන්න ගත්ත ගමන් දරා ගන්න බෑ. විඳ ගන්න බෑ. ඒ වෙලාවට හිතෙනවා මම ධර්මයේ හොයන්න ඕන. අන්න එදාට එතනින්දන් තමයි සැනසීම පටන්. ඒ කියන්නේ අර තිබ්බ සැනසීමට එහා ගිය සැනසීමක් එදාට පටන් ගන්නවා කියලා තමයි අපි දන්නේ. එහෙනම් ධර්මයේ සැනසීම හොයන්න හැමෝම.